අතීතයේ සිට වර්තමානය දක්වා නවකා තාක්ෂණයේ පරිණාමයේ මානව ශිෂ්ටාචාරයේ හැරවුම් ලක්ෂයකි. මිනිසා දියමත පාවෙන කොටයක සිට දැවැන්ත වානේ නෞකා දක්වා පැමිණි ගමන අද සොයා බලමු. එහෙනම් අපි වීඩියෝ එකට යමු. මිනිසා මුලින්ම ජලය මත ගමන් කිරීමට ඉගෙන ගත්තේ පාවෙන ලී කොටයක ආධාරයෙනි. පසුව ලී කොට කිහිපයක් එකට බැඳ පාරු නිර්මාණය කරමින් වැඩි බරක් ප්‍රවාහනය කිරීමට ඔවුන් පෙළඹුණා. ගල් ආයුධ භාවිතා කරමින් ගස් කඳක් මැද හැරීමෙන ලොව පළමු ඔරුව නිර්මාණය විය. මුල් යුගයේදී නැව් මෙහෙයවීමට තිබූ එකම ශක්තිය මිනිස් දේතේ සවිය හෙවත් හබල් ගැසීමයි. සුළඟේ බලය හඳුනා ගැනීමත් සමග මිනිසා රෙදිකඩක් ආධාරයෙන් රුවල් භාවිතය ඇරඟුවා. නයිල් නදිය ආශ්‍රිතව පැරණි ඊජිප්තු වැසියන් ඉතා දියුණු රුවල් නැව් තාක්ෂණයක් භාවිතා කළා. 15 වන සියවස වන විට මහා සාගර තරණය කළ හැකි දැවැන්ත රුවල් නැව් ලොව පුරා ප්‍රසිද්ධ වුණා. ක්‍රිස්ටෝපර් කොලම්බස් වැනි ගවේෂකයින් අලුත් මහාද්වීප සොයා ගියේ මෙම රුවල් නැව් ආධාරයෙන්. 19 වන සියවසේදී වාෂ්ප එන්ජිම සොයා ගැනීමත් සමග යාන්ත්‍රික බලයෙන් නැව් ධාවනය ආරම්භුණා. සුළඟ නැතත් ඕනෑම දිශාවකට ගමන් කිරීමේ හැකියාව වාෂ්ප නැව්වලට මේ හරහා ලැබුණා. නැව්බඳ සඳහා ලී වෙනුවට ශක්තිමත් යකඩ සහ වානේ භාවිතා කිරීම මෙහිදී ආරම්භ විය. 20 වන සියවස ආරම්භයේදී අති සුකෝපභෝගී සහ දැවැන්ත වාෂ්ප නෞකා ලෝකයට හඳුන්වා දුන්නා. පසුව ගල්ලංගුරු වෙනුවට ඩීසල් එන්ජින් භාවිතයට පැමිණීමෙන් නැව්වල වේගය වැඩි වුණා. අද වන විට ලෝක වෙළදාමෙන් 90%ක්ම සිදුවන්නේ මෙවැනි දැවැන්ත බහාලුම් ප්‍රවාහන නවකා මගිනි. දහස් ගණනක පිරිසකට නවාතැන් ගත හැකි සංචාරක නෞකා නූතන ඉංජිනේරු විද්‍යාවේ අග්‍රබලයකි. න්‍යෂ්ටික බලය භාවිතයෙන් වසර ගණනාවක් ජලයට සිටිය හැකි සබ්මැරීන තාක්ෂණය දියුණු. නූතන නැව් මෙහෙවන්නේ GPS සහ චන්ද්‍රිකා තාක්ෂණය පදනම් කරගත් පරිගණක පද්ධති මගිනි. පරිසර දූෂණය අවම කිරීමට දැන් සූර්ය බලය සහ හයිඩ්‍රජන් ඉන්ධන සහිත නැව් නිපදවමින් පවතිනවා. අනාගතයේදී රොබෝ තාක්ෂණයෙන් ක්‍රියා කරන මිනිසුන් රහිත ස්වයංචක්‍රීය නෞකා සාගරය පාලනය කරනු ඇය. ඝන අයිස් තට්ටු කපාගෙන ඉදිරියට ඇදෙන අයිස් කපන නෞකා ලොව අති දුෂ්කට මුහුදු මාර්ග විවෘත කිරීමට සමත් වුණා. ලෝකයේ බලශක්ති අවශ්‍යතා සපුරාලන දැවැන්ත තෙල් නැව් සාගරය මත පාවෙන විශාලතම ව්‍යුහයන් ලෙස සැලකෙනවා. නූතන යුද ශක්තිය පෙන්වන ගුවන් යානා ප්‍රවාහන නෞකා සාගරයේ මැද පවතින සැබෑ ගුවන් පතයන් බඳුයි. වෙනත් නැව් පවා ප්‍රවාහනය කළ හැකි අතිශය බලසම්පන්න විශේෂිත නෞකා අද තාක්ෂණයේ තවත් එක් පෙරලියක්. නෞකා පමණක් නොව වරායවල් පවා දැන් රොබෝ තාක්ෂණයෙන් සහ ස්වයංක්‍රීයව ක්‍රියා කිරීමට පටන්ගෙන තිබෙනවා. ජලය යට ඇති දැවැන්ත තලපද්ධති මගින් ජනනය කරන අතිමහත් බලය නැව්වල වේගය තීරණය කරනවා. එන්ජිමේ ක්‍රියාකාරීත්වයේ සිට තෙල් පරිපෝෂණය දක්වා සෑම දෙයක්ම දැන් පරිඝටක මගින් සජීවීව නිරීක්ෂණය කෙරෙනවා. සාගර දූෂණය අවම කිරීම සඳහා කාබන් විමෝචනය අඩු කරන නවීන එන්ජින් පද්ධති දැන් හඳුන්වා දී අවසන්. පැරණි රුවල් නැව්වල සංකල්පය නවීන විද්‍යාව සමග මුසු කර සුළම් බලය නැවතත් නැව් සඳහා යොදා ගැනීමට පර්යේෂණ කෙරෙනවා. දියර හයිඩ්‍රජන් වැනි පිරිසිදු බලශක්ති ප්‍රභවයන් අනාගත නවකාවල ප්‍රධාන ඉන්ධනය බවට පත්වනු නිසැකයි. ජලයට ඉහළින් පාවී යන හයිඩ්‍රොෆොයිල් තාක්ෂණය මගින් ඉතා වේගවත් මගී ප්‍රවාහන සේවා අනාගතයේ බිහිවනු ඇති. සාගරයේ පතුල සහ මතුපිට යා කරන අතිනවීන මධ්‍යස්ථාන නවකා කර්මාන්තයේ මීළඟ සන්ධිස්ථානයයි. අවශ්‍යතාවය අනුව හැඩය වෙනස් කළ හැකි නම්‍යශීලී නෞකා සැලසුම් නිර්මාණය කිරීමට විද්‍යාඥයින් දැනටමත් උත්සාහ කරනවා. මෙලෙස පාවෙන කොටයකින් ඇරඳි ගමන අද මුළු ලෝකයම යා කරන දැවැන්ත තාක්ෂණයක් වී අවසන්. දිනක සාගරය තරණය කළ තාක්ෂණයම විශ්වය තරණය කරන අභ්‍යවකාශ නෞකා නිර්මාණය කිරීමට අපට පදනම වනු ඇය. මිනිසාගේ නොපසුබට උත්සාහය සහ නිර්මාණශීලීත්වය පවතින තාක් නෞකා පරිණාමයේ මෙම මහා ගමන කිසිදා නතර නොවනු ඇය.